Hi guys, ඉතින් මේ වීඩියෝ එක අද මම කරන්නේ ගෑනු ළමයි වෙනුවෙන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට වගේ නෙමෙයි ගෑනු ළමයින්ට සේෆ්ටි එකත් එක්ක ගෙදර ඉඳගෙන කොහොමද සල්ලි හොයන්නේ, යාළගේ තියෙන වැඩවලට පොකට් මනි හොයාගන්නේ කොහොමද, මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේ ගෑනු ළමයින්ට කරන්න පුළුවන් සතියකට විතර රුපියල් 5000ක් විතර හොයාගන්න පුළුවන් වැඩක් ගැන තමයි මේ වීඩියෝ එකේදී මම අද කියන්නේ. ඉතින් මේක ඉන්ට්‍රස්ටිං වෙයි ඕගොල්ලොන්ට. ඉතින් මේකට අද මම ඔයාලට මෙතඩ් එකක් කියනවා. මේක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක්. මම පර්සනලි කරලා තියෙනවා. ඒක නිසා තමයි මම මේක ඕගොල්ලොන්ට කියන්නේ කරන්න කියලා. විශේෂයෙන් ඇයි මම මේක ගෑනු ළමයින්ට කියලා කියන්නේ? ගෑනු ළමයින්ට මේ වැඩේ තරමක් ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අද සෝෂල් මීඩියා වල ගෑනු ළමයිගේ account එකක් ගොඩක් හොඳට grow කරගන්න පුළුවන්. හරි. මේ වැඩේ තමයි Canva design කියන එක. ඉතින් Canva application එක ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා laptop එකක් තියෙන කෙනෙක් නම් ගොඩක් ලේසියෙන් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලොන්ට ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි ඔයා පාවිච්චි කරන ෆෝන් එකක් හරි පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. මම ස්ටෙප් බයි ස්ටෙප් කියන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. ඉතින් graphic design ගැන ලොකු knowledge එකක් තිබෙන්නේ නැහැ කියලා ඔයාට මේ වැඩේ කරන්න බැරි වෙන්නේ නැහැ. මම කියලා දෙන්නම් කොහොමද මේක ස්ටෙප් බයි ස්ටෙප් කරන්නේ කියන එක. හරි. පළවෙනි එක තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නිසා ඔයාට ගොඩක් හොඳ ඔඩියන්ස් එකක් දැනටමත් ඉන්නවා. ඔයාගේ ක්ලාස් වලට එන එහෙම නැත්නම් ඔයාගේ ස්කූල් එකේ ඉන්න ඔයා ගොඩක් හොඳ ලොකු ඔඩියන්ස් එකක ඉන්න කෙනෙක් නම් ඔයාට මේක කරන්න තියෙන්නේ පොඩි දේවල් ටිකක් කරලා ප්‍රොමෝට් කරගන්න එක විතරයි. ඒ කියන්නේ ඔයාගේ යාළුවන්ට කටින් කට කියලා මම මෙහෙම දෙයක් කරනවා, මගෙන් මේ වගේ දේවල් කරගන්න පුළුවන් ඕගොල්ලොන්ට කියලා ඕගොල්ලෝ පොඩි ප්‍රොමෝෂන් එකක් කරන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව ඔයාට මේ දේවල් TikTok, Facebook, Instagram වගේ දේවල් ප්‍රොමෝට් කරලා ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ඉන්න ඔඩියන්ස් එකට වඩා එළියෙන් ඉන්න කට්ටියගෙනුත් ඔයාට මේක කරගන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි මම කියන්නම් කොහොමද මේක ඉස්සෙල්ලාම මොන වගේ අයිඩියා එකක්ද මේක කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. හරි. පළවෙනි අයිඩියා එක තමයි මේ දවස්වල බර්ත්ඩේස් වලට එහෙම නැත්නම් වෙඩින්ස් වලට අපි වැඩි වෙඩින් කාඩ්ස් print කරන්නේ නැහැ. අවශ්‍යම 5 දෙනෙක් 6 දෙනෙක්ට එහෙම නැත්නම් 10කට වගේ තමයි print කරන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් දැන් WhatsApp එකට තමයි ඩිසයින් එකක් යවන්නේ. ඉතින් මෙන්න මේක ඔයාට කරන්න පුළුවන් දෙයක්. right ඔයාලට පුළුවන් Canva application එක open කරගෙන ලස්සන wedding card එකක්, invitation card එකක්, birthday invitation එකක් නැත්නම් birthday wish කරන එකක් වගේ cards design කරන්න. මේකට unique designs ටිකක් ඔයාගේම දේවල් ටිකක් එකතු කරගන්න. එතකොට මේකේ තියෙන uniqueness එක වැඩි නිසා ගොඩක් අය සමහර විට ඔයාගේ design එකට ආස වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ designs ටිකක් ඔයා තනියම කරන්න idea එකක් අරගන්න internet එකේ තියෙන ඔයගොල්ලන්ට Pinterest කියන app එක පාවිච්චි කරන්න පුළුවන්. ideas වලට ඒක සෑහෙන ලොකු database එකක් තියෙනවා. ගොඩක් images එකේ තියෙන නිසා ඔයගොල්ලන්ට ideas ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක invitation cards, wedding cards වගේ දේවල් design කරන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ දේවල් ඔයාගේ stories වල, TikTok videos වගේ අප්ලෝඩ් කරලා ඕගොල්ලන්ට ඔඩියන්ස් එකක් හදාගන්න. ඉතින් මේ කාඩ් එකක් කීයකටද විකුණන්න ඕනේ, කීයක් වගේ අපිට ගන්න පුළුවන්ද කියන එක ගැන මම මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා. එතකන් අපි ඊළඟ අයිඩියා එක ගැන කතා කරමු. හරි. ඊළඟ අයිඩියා එක තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නිසා ඔයාට පුළුවන් අනිත් අයට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් විදිහට lessons plan, short notes එහෙම නැත්නම් තව ප්‍රශ්න වගේ දේවල්, ඒ වගේ ඔයාට study purposely ඔයාට මොනවා හරි support material එකක් හදන්න පුළුවන් නම් ඔයාට මෙන්න මේ ටික හදන්න පුළුවන්. හදලා ඒගොල්ලෝ WhatsApp group වලට ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් share කරන්න පුළුවන් පොඩි sample එකක්. ඒගොල්ලන්ගේ idea එක අරගෙන ඒගොල්ලන්ගේ feedback එක අරගෙන ඔයාලට තව ටිකක් මේක develop කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම කරන දේවල් ඔයාටත් sell කරන්න පුළුවන්. මොකද ඔයාගේ යාළුවන්ට ඒක උදව්වක් වෙන නිසා. හරි. ඊළඟ එක තමයි ඔයා ගෑනු ළමෙක් විදියට ඔයාට වැඩිමල් අක්කලා නැන්දලා එහෙම නැත්නම් ඔයා දන්න තව කවුරු හරි small business කරනවා නම් උදාහරණයක් විදියට ඔයාගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මොනවා හරි business එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ අයට ඔයාට කතා කරලා කියන්න පුළුවන්. හරි මම ඔයාගේ page එකට Instagram page එකට අවශ්‍ය කරන designs දේවල් ටික හදලා දෙන්නම්. ඔයාගේ page එකේ images ටික මට දෙන්න. එතකොට මම ඒවට තව ලස්සන දේවල් add කරලා ඒකේ colors හදලා ඔයාට මම මේ ටික හදලා දෙන්නම්. ඔයා මට මාසෙකට මෙන්න මේ වගේ පොඩි ගාණක් දෙන්න කියලා වගේ ඔයාට අන්න ඒ වගේ business වලට help කරන විදිහේ දේවල් ටිකක් කරලා දෙන්න පුළුවන්. promotion materials වගේ දේවල් කරන්නත් පුළුවන්. ඔයාට video editing ගැන පොඩි interest එකක් තියෙනවා නම් ඒ ගැන චුට්ටක් ඉගෙනගෙන ඔයාට පුළුවන් video edit කරලා ඒවා හදලා දෙන්න. ඉතින් මෙන්න මේ ක්‍රම තුනටම ඔයාට පුළුවන් වැඩ කරන්න. හරි. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ හදන ඒවා කීයකටද විකුණන්නේ කියන එක. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නිසා සහ ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නොවන නිසා ඔයාට ගොඩක් ලොකු මුදලකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පොඩි වෙලාවක් යොදවලා මේ වැඩේ කරන්න පුළුවන් නිසා ඔයාට මේක රුපියල් 500 1000 අතර ප්‍රමාණයකට
සෙල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා ගොඩක් හොඳට මේ දේවල් ඉගෙනගෙන ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහට මේ වැඩ කරනවා නම් ඊට වඩා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් රුපියල් 500 1000 අතර ප්‍රමාණයක මේ වගේ දේවල් වලට charge කරන්න. හරි දැන් මෙහෙම කළා අපි කොහොමද සතියකට රුපියල් 5000ක් හොයන්නේ? හිතන්න ඔයා රුපියල් 1000 ගානේ ඩිසයින්ස් 5ක් විකුණුවොත් ඇත්තටම ඔයාට රුපියල් 5000ක් ඇවිල්ලා තියෙනවා. සමහර විට එක ක්ලයන්ට් කෙනෙක් ඔයාගෙන් රුපියල් 500කට ගන්න පුළුවන්, සමහරක් කෙනෙක් 1000කට ගන්නත් පුළුවන්. ওই දෙක අතර දෝලණය වෙන ගානකට ඔයාට මේ දේවල් විකුණන්න පුළුවන්. ඔයා සතියකට 5 දෙනෙක් හොයාගත්තොත් ඔයාට ඇත්තටම රුපියල් 5000ක් ඇවිල්ලා. එහෙම නැත්නම් ඔයා මාසෙකට 5 දෙනෙක් හොයාගත්තොත් ඒත් ඔයාට රුපියල් 5000ක් ඇවිල්ලා තියෙනවා. මාසෙකට 5 දෙනෙක්ට වඩා ඇත්තටම ඔයාට හොයාගන්න පුළුවන්. මං කියන්නම් කොහොමද කියන එක ඊළඟ ස්ටෙප් එකේදී. හරි ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි මේව කාටද විකුණන්නේ කියන එක. මං අර උඩදී කිව්වා වගේ ඕගොල්ලන්ට අර ඔයාගේ ඔඩියන්ස් එක ඇතුලේ ඉන්න අයගෙන් කතා කරලා ඕඩර්ස් අරගෙන එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා TikTok account එකක් පටන් ගන්න, ඒ වගේම Instagram account එකක් පටන් ගන්න. මෙන්න මේ දෙක හරහා ඔයාට ගොඩක් හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන්. ඔයා කරන්න තියෙන්නේ ඔයා හදන ටෙම්ප්ලේට්ස් ටිකක් එකතු කරලා ලස්සන වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඔයාගේ ටෙම්ප්ලේට්ස් රෙකෝඩින් එකක් විදිහට TikTok එකට සහ Instagram එකට අප්ලෝඩ් කරන එක. ඉතින් මේක දිගටම කරන්න සතියකට වීඩියෝස් 2ක් 3ක් වාට වෙලාව තියෙන විදිහට දවසකට එක වීඩියෝ එකක් හරි මේ වගේ කැමති විදිහකට ඔයා ඇජෙන්ඩා එකක් හදාගෙන ඔයා මේ විදිහට ෆලෝ කරගෙන යන්න. කන්සිස්ටන්සි තමයි ගොඩක් වැදගත්. ඔයා එක දිගට වීඩියෝස් දාගෙන යනකොට මිනිස්සු බලනවා රයිට් ඔයා මෙන්න මේ වගේ දේවල් කරනවා කියන එක. ඉතින් ඇල්ගොරිතම් එකට උනත් මේ වීඩියෝස් අහුවෙන්නේ ඔයා එක දිගට වීඩියෝස් දැම්මොත්. ඉතින් මේ විදිහට වීඩියෝස් දාලා ඔයාට බිස්නස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි Facebook වගේ තියෙන groups වලට එකතු වෙන්න weddings වගේ invitations ඔයා කරනවා නම් ඔය birthdays designs වගේ කරනවා නම් ඔයාට පුළුවන් ඒ අදාළ groups වලට එකතු වෙලා ඔයාගේ designs පොඩ share කරන්න පටන් ගන්න. සමහර විට ගොඩක් අය ඔයාට විවේචනය කරයි මේවා ඇත්තටම වටිනවද නැද්ද කියන එක but ඒව ගණන් ගන්න එපා. මිනිස්සු අපි මොනවා කරත් අනිවාර්යෙන් දෙයක් කියනවා. ඒක නිසා ඒක දැන් කිසිම දෙයක් හිතන්න එපා. ඔයාගේ වැඩේට ફોකස් කරගෙන යන්න. ඔයාට අවශ්‍ය කරන විදිහට ඔයා ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. මේක මේ ප්‍රොෆෙෂනලි ඔයාගේ මාසික ආදායම උපය ගන්න කරන වැඩක් නෙමෙයි. ඇත්තටම ඔයාගේ පොඩි වේදන් ටික මග අරගන්න ඔයා කරන වැඩක්. හරි මං කිව්ව විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ඩිසයින්ස් Facebook groups වල share කරන්න. එතකොට මේක හරහා ඒවා දකින අය ඔයාට මැසේජ් කරලා අහන්න පුළුවන් මේකක් හදාගන්න මට කීයක් යනවද මේකක් කරලා දෙන්න දවස් කීයක් යනවද වගේ දේවල්. ඉතින් එතනදී ඔයාට හොඳට එයාත් එක්ක කමියුනිකේට් කරලා ඔයාගේ වැඩේ හරියට කරගන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයාට දැනටමත් ඉන්න යාළුවෝ groups ඔයාලගේ තියෙන WhatsApp groups වලට මේක share කරන්න, ඒගොල්ලොන්ගෙන් support එකක් ඉල්ලන්න. යාළුවෝන්ගෙන් තමයි ඔයාට මේ business එක ගොඩක් හොඳට සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් කෙනෙක් ගිහිල්ලා තව කෙනෙක්ට කියන එක තමයි මේ ලෝකේ තියෙන හොඳම marketing එක. කවුරු හරි කෙනෙක් ඔයාව recommend කරනවා නම් අන්න ඒක තමයි ඇත්තටම හොඳම දේ. මුලින් ඔයාට free එකක් දෙකක් කරලා දෙන්න වෙයි. සමහර විට ඔයාගේ යාළුවන්ට sample එකක් කරලා දෙන්න වෙයි. කමක් නැහැ ඔයා ඒක කරලා ඔයා අනිත් දවසේ ඊළඟට එයාගෙන් අහන්න හරි මට ඔයාට මම මේක කරලා දෙනවට මට ඔයා තව කී දෙනෙක් හොයලා දෙනවද කියන එක. ඉතින් මෙන්න මේ වගේ බිස්නස් එකේ හිමීට ඩෙවලොප් කරගන්න පුළුවන් ඔයාට මේ ස්ටඩීස් වැඩ කරන ගමන්. හරි ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ ගෑල් ළමෙක් විදියට ඔයාගේ අතේ හැම වෙලාවකම සල්ලි තියෙනවා නම් ඔයාගෙන් වැඩ ටික කරගන්න ඔයාට සල්ලි ඔයාම හම්බ කරගන්න ඕන නම් ඇත්තට මේක ලොකු ආඩම්බරයක් සහ ඒක ලොකු නිදහසක්. ඉතින් ලොකු දේවල් හිතන්න එපා. මිනිස්සු අර මං කිව්වා වගේ ඔයා පටන් ගන්නකොට සමහර වෙලාවට ගොඩක් අය ගොඩක් දේවල් කියයි ඕක කරලා හරියන්නේ නැහැ. ඕක ඔයාට කරගන්න බැරි වෙයි. ඇත්තට මේට වඩා කරන අය ඉන්නවා. මේ පොඩි ගණන් වලට කරනවා මේකේ quality අඩුයි වගේ ගොඩාක් නෙගටිව් කතන්දර කියන්න පුළුවන්. නමුත් ඔයා මේක පටන් අරන් කරගෙන යනකොට ඔයාට ගැටලු වෙයි. ඒ ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි කතා කරමු. ඔයාට මේ දේ අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මම විශ් කරනවා ඔයාගේ අලුත් වැඩේට කොහොම හරි මේ දේ ගොඩ දාගන්න ඔයාට හැකියාව තියෙනවා.